ඔයාලන්ට ඉතින් අද මං ගෙනාවේ මේ රස්නෙම කාලේ සීතලේම සීතලට කාම්බර ගෙවල් ඇතුළ මීදුවෙන් පුරවලා කූල් එකේ ඉන්න පුළුවන් වෙන සුපිරි ගැජෙට් එකක්. මේක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන්න එපා. ඔන්න දැන් මුලින්ම කියන්න එපා මේක ගත්තේ කොහෙන්ද කියලා. මේක මම ගත්තේ දරස් එකේ. දරස් එකේ මම දැක්ක මේක 1000 ගානට තිබ්බා. ඒක ඊට පස්සේ 400 ගානට අඩු කරලා තිබ්බා. ඉතින් මම මේ 400 ගානට අඩු කරපු එක තමයි මේ ගෙන්නුවේ. මේකේ නම තමයි හියුමිඩිෆයර්. මෙන්න මෙහෙමයි මේකේ විස්තර තියෙන්නේ. මං ගෙනාපු එකේ නම් මේක ඔන් වෙලා තියෙන හැම වෙලාවකම RGB ලයිට් එක පත්තු වෙනවා. එතකොට මේකට මිලිලීටර් 220ක වතුර ප්‍රමාණයක් පිරවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ මිලිලීටර් 220 පිරෙව්වට පස්සේ ඕගොල්ලන්ට පැය 3මාරක් මේකෙන් එක දිගට හුමාලය පිටවීමේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න හැකියාවක් පවතිනවා. එතකොට මේ තියෙන්නේ මෙන්න මේකට ආපු මේක පාවිච්චි කරන විදිය ගැන විස්තරේ තියෙන පොලේ. මේක අපි මේක පාවිච්චි කරන්න ඕන හැම විදියක් ගැනම ලියලා තියෙනවා. මේ තියෙන්නේ මේ පැත්තේ ඉංග්‍රීසි. එතකොට මෙන්න මේක තමයි මේකට ආපු මයික්‍රෝ කේබල් එක. මෙච්චරයි ඉතින් අපිට කොට කේබල් එකක් තමයි හම්බෙන්නේ. මේකට දිග කේබල් හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ නිකක් දුර තැනක මේක තියන්න අදහස් කරනවා නම් ඕගොල්ලන්ට කඩේකින් USB කේබල් එකක් ගන්න වෙනවා. එතකොට මේ හියුමිඩිෆයි එක ඇතුළ ගැලවුවම තියෙන්නේ මෙන්න මේ වගේ. ඔය දැන් මම වතුර පුරවලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා ස්පොන්ජ් එකේ කූරා. ඒක ඇටින් මෙන්න මේ ස්ප්‍රින් එකක් පේනවා ඇති ඕගොල්ලන්ට. මෙන්න මේ ස්ප්‍රින් එක කවදාවත් නැති කරගන්න එපා. ඒක මේකට ඕන හේතුව නම් දන්නේ නැහැ. මේක නැති කරගන්න එපා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මෙන්න මේ ස්පොන්ජ් කෑල්ල මාස 2කින් විතර මාරු කරනවා නම් ගොඩක් හොඳයි. මොකද කිව්වොත් දැන් අපි මේක ටික කාලයක් පාවිච්චි කරද්දී වතුර ඇදිලා ස්පොන්ජ් එක නිකන් ගල් වෙනවා වගේ ගතියක් වෙනවා. එතකොට මීදුම එන එකේ වේගය අඩු වෙනවා. ඒක නිසා මෙන්න මේ ස්පොන්ජ් කූරා අපිට ඕන වෙලාවක දරාස් එකෙන් හරි කොහෙන් හරි ගෙන්න ගන්න පුළුවන් අඩුම මුදලකට ඕන. එතකොට මෙන්න මෙතන තමා ඔය මීදුම් පිට කරන කෑල්ල තියෙන්නේ. තවල් මේකට පාච්චි කර තියෙන්නේ අල්ට්‍රසොනික් තාක්ෂණය. ඒ කියන්නේ මේක මීදුම නිර්මාණය වෙන්නේ අධික කම්පනයක් මේකෙන් නිකුත් කරන නිසා. ඒ කියන්නේ ජලය මෙතනින් උඩට ඇදලා ගියාම මේ ස්පොන්ජ් කෑල්ල දිගේ මෙන්න මෙතන පේන කෑල්ලෙන් ලොකු කම්පනයක් ඇති කරනවා. ඒ කියන්නේ මේක අපි දකින ස්පීකරයක් අර වයිබ්‍රේට් වෙනකොට ගැස්සෙන්නේ. අන්න ඒ වගේ එකක් පොඩිම වෙලාවකින් වැඩිම ප්‍රමාණයක් නිකුත් කිරීම සිදු කරනවා. ඒත් මේක අපිට සද්දයක් නම් එන්නේ නැහැ. ලාවට සීස් කාලා යනවා. ඒක දුරින් තිබ්බම කනටවත් ඇහෙන්නේ නැති තරම්. ඔන්න ඉතින් අපි දැන් මේක සම්බන්ධ කරලා බලමු. එඩිෂල් කියන්නේ වෙන්නේ මෙන්න මෙතන තමයි අපිට අර මයික්‍රෝ කේබල් එක සවි කරගන්න තියෙන්නේ. මෙන්න මෙතන බටන් එකෙන් එක සැරයක් එබුවාම මේක ඔන් වෙලා මීදුමත් එක්කම RGB ලයිට් එකත් පත්තු වෙනවා. ඊට පස්සේ මේක අපි එක සැරයක් කොබල බැලුවොතින් ටික වෙලාවක් මීදුම ගිහිල්ලා මීදුම යන එක නවතිනවා. ඊට පස්සේ මේකෙන් RGB ලයිට් එක විතරයි පත්තු වෙන්නේ. ආයෙ තුන්වෙනි සැරේත් එබුවම RGB ලයිට් එකත් ඕෆ් වෙනවා. ඔන්න ඔහමයි මේක වැඩ කරන්නේ. දැන් මම පෙන්නන්න ඕගොල්ලන්ට ඒ වැඩේ කරලා. ඔන්න ඉතින් දැන් මාගේ ලැප් එකට මම මෙන්න මේ මගේ හියුමිඩිෆයි එක සම්බන්ධ කරගත්තා. දැන් අපි මම මේක ඉස්සෙල්ලා කියලා දුන්න විදියට ඔන් කරලා බලමු. මෙන්න මෙතන බටන් එක සැරයක් ඔබවන්න. එතකොට මේ පේනවනේ ලස්සන්ට යන්නේ මීදුම. ඉතින් මෙන්න මේ වගේ හොඳ මීදුමක් අපිට දැක ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේකේ RGB ලයිට් එක නම් මෙන්න මේ හියුමිඩිෆයි එකේ ඕෆ් කරන්න නම් හම්බෙන්නේ නැහැ. මොකද කිව්වොත් මේක ඔන් වෙලා තියෙන හැම වෙලාවෙම මේ RGB ලයිට් එක වැඩ කරන විදියට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේකේ බටන් එක අපි දැන් එක සැරයක් ඔබලන් තියෙන්නේ. අනිත් සැරේ එවුවට පස්සේ මීදුම යන එක නවතිනවා. RGB ලයිට් එක දිගටම වැඩ.
ඊට පස්සේ අපි මේක තවසරයක් එබුවතින් මේක ක්‍රියාකාරීත්වය නැති වෙලාම යන මේ වැඩේ වෙච්චකත් හොඳයි ඔගොල් ඉස්සර දැක්කර මං මෙන්න මේක ඔන් කරලා පලවෙන් බට්න එබ්බුවානේ දැන් පලෙන් බන්න එක එබ්බුවට පස්සේ මේක ඔන්න වුණා ඉටස්සේ දෙවෙනික එබුවම් මේක මීදුමයන එක නැවතුන් ඉට පස්සේ ආයිසරයක් මං මේක මීදුම යන්න හැකිව මීදුම ගියා ඔගොල්ල දැක්කන්න අන්න ඒක වෙන්නේ කේබල් එක ලූස් ගතියක් තිබ්බති පොඩි තවල් මේක සිගනල් එක පොඩි අවුලක් යන ඔහොම වැඩත් තමයි එතනුනේ ඉතින් මේ මගේ අන්බොක්ස් වීඩිය එක හොඳ නම් මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා ලයි කල කමෙන්ටයකුත් දාගෙන යන්න මම මේ අන්බොක්සින් වීඩිය එකක් කරන පලවෙනි වතාවන් මේ කර පැකෙජ්ජකින් කඩර එකමට ගන්න බැරි වුණේ දැන් දරාසකෙන් මං ගෙන්න්නලම නැති නිසා මට හිතුන මේක මේ වැඩ කරන්න නැතුව ඇත කියලා ඒතිරින් එහෙම ප්‍රශ්නයක් තිබෙන හැ ඕක බලන්න ඕ නිසා මං හදිසිම අන්බොක්සින් කරා අන්න එකයි මට අන්බොක්සින් වීඩියකෙන් මුලිදම්ම ගේන බැරිවුණේ එතිටින් මට පුළුවන් විදිල් මම මේ හිමිට් ෆය එක ගැන ඔගලන්ට විස්තර කර තව මේක මීදුම වැඩියම කාමරය පුරා පැතිරෙන්න්න නම් ඕගොල්ලෝ මේක ෆෑන් එකත් තියෙන එකක දාගෙන හිටියොත්තම වැඩිපුරම හොඳ ෆෑන් එකක් නැතුව තිබ්බතින් වෙන්නේ මේක තියෙන මීදුම ටිකක් කියලාගිල් එකසරෙන් පල්ලි හට වැටන එක තින් එහෙම කරගන්න ඕන්නෑන අපිට මේක ගොඩක් කියලා තියෙන්න්න නිවමනාවෙන්න ඒක නිසා ඕගොල්ල මෙන්න මේක භාවිතා කරන්නකොට ෆෑන් එකත් දාන්න අඩුවේගී තකොට මේ මීදුම මුළු කාම්බරේ වටේම ඉක්මටම පතුරාගන්න පුට ඕගලන්ට මේ පේන්නේ මං මේ හිමිෆයි එක ගෙන්න්න උදාසේ රෑ කාමරේ ලයිට් එක ඕෆ් කරල ගතු පොංචි පුංචි වීඩියෝ කෑල්ල දැකන් මේ ආජිබි ලයිට් එක පත්වවෙදි කාම්රේට හම්බෙන ප්‍රමියම් ලෝක එක ඕගලන්ට මේ වගේ කාමර ලස්සන කරගන්න ඕනන් දැම මේක ඕඩ කරන්න ඔන්න තව දෙයක් ඔගොලන්ට කියන්න බැරිුණානි මං මෙන්න මේ හිමිටිෆයි එක ඔගොලන්ට ඩරාසකෙන් අඩුවටම ගෙන්න්න ගන්න පුළුවන් වෙන්න ඩිස්ක්‍රප්ෂන් එක දාලා තියෙනවා ලිංක එක අන්න එතෙන්ට ගිහිල්ලා ඩරාස් එකේ ලිංක එක ඇති ඒක එබූ ගම ඔගොලම් යන්නේ අන්නේ හිමිටිෆයි එක ප්‍රයිස් එක එතකොට එක කලය ඔක්කොම ඔගොලන්ට තිරණය කරගන්න පුළුවන් පේජ්කට ඉතින් ඒ ඩරාසගේ පේජයට ගියම වාට ඕන කල එක වාට ඕන ජල්ල පරිමාව තොරවාට සරිලන මුදලට අවශ්‍ය දේ ගන්න පුළුවන් හිමිටිෆයි එක ඔගලන්ට ඕඩ කර ගැනීමේ හැකියාව තියෙනවා ඉතිං මතක ඇතුව ඩිස්ක්‍රප්ෂන් එකට ගිහිල්ලා ඩරාසගේ හිමිටිෆයි එක තියෙන ලිංකේ කලික් කරලා ගිහිල්ලා එක දැම්ම ඕඩ කරගන්න මොකද කිවොත් ඒකට දැම් මේ කාලේ ඔෆ එකක් දීලා තියෙන්නේ ඕක එක්දස් ගාන්ට තිබ්බේ මමගෙන් අද්දි හාරසය ගාන්ට තිබ්බේ ඒක නිසා මිච්චර මේ අඩුන කාලේ දැම්ම ඕඩ කරගන්න නැත්තං ඕක අයි ගන්න වෙන්න ඔය හාරසේ ගාන්ට 300 ගාන්ට ඔය වගේ අඩු ගනම්වලට ඉතින් මේක මගේ පලමීරිකම කියල මංකිවන කියන අන්බොක්සින් වගේ මේකට ඉතින් අන්බොක්සින් කියන්න බෑ මොදකිව ම මේ අන්බොක්ස් කරලන් තිබ්බේ මේ එක්ස්පලේන් කරපිදි හොදනම් මාව සබස්ක්‍රයිබ් කරන්න යන්න